මේ ලෝකේ විනාශයක් ගැන මම කතා කරන්න යන්නේ දැන්. හොඳට මේක අහගන්න. බොහෝ මිනිස්සු කියන්නේ මේ ලෝකේ විනාශ වෙන්නේ නැහැ කියලා. ඇත්තටම ලෝක විනාශ වෙනවා. මේ ලෝක විනාශ වෙනවා. මේ හැම දෙයක්ම විනාශ වෙනවා. බලාගෙන ඉන්න සියලු දේ විනාශ වෙනවා. මේ කොහොමද විනාශ වෙන්නේ? කවදද විනාශ වෙන්නේ කියන එකට මම දැන් ඔයාලට ලකුණු කියන්නම්. මේ ලකුණු ලැබිලා හරි භයානක ලකුණු තියෙන්නේ. මොකද ජාතියක් ජාතියකට විරුද්ධව නැගිටිනවා, රජයක් රජයකට විරුද්ධව නැගිටිනවා, නොයෙක් තැන්වල භූමිකම්පා, සාගත, වසංගත භයානක දේවල්, ප්‍රේමයේ හීන වෙනවා. අම්මා දරුවව මේ ගඟට දානවා, මුහුදට දානවා, බෙල්ල මෙරිකලා මරනවා, සහෝදරයා සහෝදරියව මරනවා, සහෝදරියව මරනවා, සහෝදරයව මරනවා. එතකොට දරුවෝ දෙමෝපියන්ව මරනවා, දෙමෝපියෝ දරුවන්ව මරනවා. එතකොට මේක ගාවිනාවල පටන් ගන්න කියනවා. ඒ කියන්නේ ලතෝනිය දෙනවා. පවුල් පිටින් විනාශ වෙනවා, ලොකු ගිනි ජාලාවල් ඇති වෙනවා, භයානක ලෙස භයානක දේවල් සිද්ධ වෙනවා මේ ලෝකෙට. එතකොට මේ වගේ දේවල් සිද්ධ වෙගෙන එනකොට අපි දැනගන්න ඕන මේ ලෝකෙ විනාශ වෙන්නේ, මේ ලෝකෙ විනාශ වෙන්න ලකුණු ප්‍රේමයේ හීන වෙනවා, මනුස්සයන්ගේ ප්‍රේමයේ හීන වෙනවා. බිරිඳව පෙට්‍රෝලක් කරලා ගිනි තියනවා, ස්වාමි පුරුෂයාගේ බෙල්ල කපනවා බිරිඳ විසින්. එතකොට භයානක දේවල් අද මේ සාගත වෙනවා, වසංගත වෙනවා, මෙවැනි දේවල් භයානක විදියට එනවා. අනේ මේ ලෝකෙට විනාශයක් තියෙනවා, මේ ලෝකෙ විනාශ වෙනවා. මේ දෙවියන් වහන්සේ කිව්වා මේ ලෝකෙ විනාශ කරනවා කියලා. දේව වචනයක ඉතාම පැහැදිලිව කියනවා මේකෙන් ගැලවෙන්න බෑ කිසි කෙනෙකුට. කිසිම මනුස්සයෙකුට මේකෙන් ගැලවෙන්න බෑ. ලෝකෙට අනිවාර්යයෙන්ම විනාශයක් තියෙනවා. මේ විනාශ වේගන එනකොට ඔබ තේරුම් ගන්න මේ ලෝකෙට විනාශය මේ වගේ තමයි සිද්ධ වෙන්නේ. ජාතියක් ජාතියකට විරුද්ධව, රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධව, නොයෙක් භූමිකම්පා, සාගත, වසංගත, නොයෙකුත් පීඩා, භයානක රෝග, හිතා ගන්න බැරි දේවල් මේ ලෝකෙට සිද්ධ වෙන්නේ. ඒකෝට මේ වගේ දේවල් සිද්ධ වෙනකොට හිතා ගන්න ඇත්තටම ලෝකෙට විනාශයක් තියෙනවා. මේ ලෝකෙට විනාශයක් තියෙනවා. ඒක අනිවාර්යයි. ඒක තේරුම් ගන්න. ඒක තේරුම් අරගෙන වැඩ කරන්න. මේ ජීවමාන දෙවියන් වහන්සේ කවුද කියන එක හඳුනා ගන්න. දෙවියන් වහන්සේ හඳුනාගත්තොත් ඔබ ගැලවෙනවා. එසේ නැතිනම් ඔබ ගැලවෙන්නේ නැහැ. ඔබ ගලව ගන්න පුළුවන් කිසිම කෙනෙක් නැහැ. කිසිම දෙවි කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒ ඔක්කොම බොරු. ඔබ දන්නවා ඊයේ පෙරේදා ඔය දන්සල් කණ්ඩ ගිය වෙලාවේ එකම පවුලේ 4 දෙනෙක් මැරුණා. ඔක්කොම 6 දෙනෙක් මැරුණා. එතකොට මේ වගේ දේවල් ඇවිල්ලා දෙවියන් වහන්සේ සතුටුද කියලා හිතන්නකො. මෙන්න මේ වගේ දේවල් සිද්ධ වෙගෙන එනකොට ලෝකෙට ලොකු විනාශය, ගිනි ජාලාවල් ඇති වෙනවා. ගෙවල් අස්සේ නිදා ගන්න බිදියන්න එකපාරට ගිනි ජාලාවල් ඇති වෙනවා. භයානක විනාශය සිද්ධ වෙනවා. මේක විනාශය ඉස්සර කාලේ අපි අහපු දේවල් නෙමෙයි දැන් අහන්න ලැබෙන්නේ. ඉස්සර කාලේට වැඩිය දැන් ගොඩ හාත්පසින් වෙනත් භයානක දේවල් සිද්ධ වෙන්නේ. ඒ වගේ දේවල් සිද්ධ වෙගෙන එනකොට ලෝකේ විනාශය ඉතාම